පසුගිය එපිසෝඩ් එකේදී සතුරුට පුළුවන් වෙනවා කායව අකිමිගෙන් බේරගෙන එයාගේ ආච්චිලගේ ගෙදරට බස්සන්න. කායෝ මේ සීරියල් කිලර්ගෙන් බේරිලා ගියාට පස්සේ සතුරු ලෑස්ති වෙනවා. කෙන්යාටයි හිරෝමිටයි අර නැවතිලා හිටපු බස් එකට ඒගොල්ලන්ව අරගෙන ගිහිල්ලා සතුරුට සීරියල් කිලර් ගැන තියෙන තොරතුරු ටික ඒගොල්ලන්ට කියන්න. හැබැයි ඒගොල්ලෝ බස් එකට ගිය වෙලාවේ ඒගොල්ලන්ට එතන පේන්න තියෙන්නේ ඒක සම්පූර්ණයෙන් සුද්ධ කරලා තියෙන බව. ඉතින් ඊළඟට සතුරුගේ ටාගට් එක වෙන්නේ ආයා මක්නිෂි. ඒ කියන්නේ මේ නගරෙම වෙනත් ඉස්කෝලේකට යන ගෑනු ළමයෙක්. මොකද එයා දන්නවා සීරියල් කිලර්ගේ ඊළඟ ටාගට් එක ආයා කියලා. ඉතින් එයා කොහොමද ආයව බේරගන්නේ කියලා අපි බලමු ඉරේස්ට් කතාවේ 10 වෙනි එපිසෝඩ් එකේ. සතුරු කතා වුණා විදිහටම කෙන්යා හිරෝමයිත් එක්ක යනවා ආයාට කතා කරන්න. ඒත් ආයා ඒගොල්ලන්ව අඳුරගන්නේ නැති නිසා ඒගොල්ලන්ට මුලින් කතා බහ පටන් ගන්න අමාරු වෙනවා. ආයා අහනවා මේ තුන්දෙනාගෙන් ඕගොල්ලන්ව මං කලින් අඳුරනවද නැත්නම් දැකලා තියෙනවද කියලා. ආයාට එකපාරටම මතක් වෙනවා සතුරුලාව මීට කලින් දැකලා තියෙනවා කියලා. මොකද ආයා මේ පොත කියවින්න තැනට හොඳට පේනවා සතුරුලා රහසෙන් හදාගෙන තියෙන හයිඩ් අවුට් එක. ඉතින් මේ හයිඩ් අවුට් එකට හැම වෙලේම රිංගලා හොරෙන් සෙල්ලම් කරන්නේ ඒගොල්ලෝ නේද කියලා ආයා අහනවා. ආයා කියනවා හයිඩ් අවුට් එකක සෙල්ලම් කරන්න පොඩි ළමයි කියලා. මේකට සතුරුටයි කෙන්යටයි දෙන්නටම තරහ යනවා. ඉතින් ඒගොල්ලන්ට බැරි වෙනවා ආයත් එක්ක වැඩිපුර වෙලාවක් කතා කරගෙන යන්න. කාසු එක පාටම ආයාට කෑ ගහලා කියනවා ඔයත් අනිවාර්යෙන් අපේ හයිඩ් අවුට් එකට එන්න ඕනේ. ඒක මාරුම ජොලි කියලා. ඉතින් මේ කාසු කෑ ගැහුවම ඒකට ආයාට ලැජ්ජ හිතෙනවා. ඉතින් එදා දවසේ මේගොල්ලන්ට මෙච්චරයි කතා කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ ඒගොල්ලෝ ආයෙ පාරක් හයිඩ් අවුට් එකට ගිහිල්ලා ආයා අතනට පොත කියවන්න එනවද කියලා බලාගෙන ඉන්නවා. එතකොටම එකපාරටම මේගොල්ලන්ගේ හයිඩ් අවුට් එකේ දොර ඇරලා ආයා ඇතුළට එනවා. එයා කියනවා ඔගොල්ලෝ කෑ ගහපු පාර මට ආසාවක් ආවා කියලා මොකද්ද මේ හයිඩ් අවුට් එක කියලා බලාගන්න. ඉතින් ඊට පස්සේ ආයත් ටිකෙන් ටික මේ යාළුවෝ කට්ටියට එකතු වෙලා ඒගොල්ලන්ගේ යාළුවෙක් වෙනවා. සතුරුට මේකට ගොඩක් සතුටුයි. මොකද දැන් ආයා ගැනත් හිරෝමි ගැනත් දෙන්න ගැනම හොඳට ඇහැ ගහගෙන ඉන්න සතුරුට පුළුවන් හින්දා. හැබැයි එයාගේ හිත ඇතුලේ තාමත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සීරියල් කිලර්ට දැන් එයාගේ ටාගට් තුනම නැති වෙලා තියෙන හින්දා ඒ වෙනුවට අලුත් ටාගට් එකකට එයා යයිද කියන බය. එයා මේ වෙලේම හොයාගන්න හදනවා කොයි වගේ ළමයෙක්ද සීරියල් කිලර් කෙනෙක්ට ටාගට් කරන්න ගොඩක් ලේසි කියලා. ඉතින් මේ දවස්වල ඔක්කොම යාළුවෝ එකට හිටියත් මිසටෝ කියන ගෑනු ළමයා තනි වෙලා තමයි ඉන්නේ. මිසටෝ කියලා කියන්නේ කායෝ ඉස්කෝලේ එන කාලේ කායෝ ළමයින්ගේ දවල්ට කන සල්ලි හොරකම් කරා කියලා එයාගේ බෑග් එක ඇතුළට හොරෙන් සල්ලි දාපු ගෑනු ළමයා. එතනදි වෙච්ච රණ්ඩුවෙන් පස්සේ අනික් ළමයි එයාට විහිළු කරනවා. ඒ වගේම එයාව කොම් කරනවා. මේ ගැන හිරෝමිත් ගොඩක් නෝටිස් කරනවා. මොකද හිරෝමි දවසක් පන්තියේ ඇතුළට යනකොට මිසටෝ පන්තියෙන් එළියට එනවා. මිසටෝ ගොඩක් ඔරවගෙන කලකිරීමෙන් ඇවිදගෙන යන හින්දා හිරෝමිත් කියනවා සතුරුට ඇවිල්ලා මිසටෝ ඉන්නේ ගොඩක් පාළුවෙන් එයාත් එක්ක කවුරුත් කතා කරන්නේ නැහැ. අර සිද්ධියෙන් පස්සේ ඔයා පොඩ්ඩක් එයාගේ යාළුවෙක් වෙන්න බලන්න කියලා. ඉතින් සතුරු යාළුවොත් එක්ක හිතා ගන්නවා ඊට පස්සේ මිසටෝට උදව් කරන්න ඕනේ කියලා. මිසටෝ යන්නේ එන්නේ කොහෙද කියලා සතුරු හොයනකොට යාට දැනගන්න හම්බෙනවා ඉස්කෝලේ හොකි කණ්ඩායම මේ දවස්වල හොකි ටූර්නමන්ට් එකක් පවත්වනවා කියලා. ඉතින් මේ හොකි ටූර්නමන්ට් එක තියෙන ස්ටේඩියම් එක තියෙන්නේ නගරේ අනිත් පැත්තේ. ළමයි බොහොමයක් හොකි ටූර්නමන්ට් එක බලන්න හැම සතියෙම මේ ස්ටේඩියම් එකට යනවා. ඒත් හිරෝමිව ගෙදර බස්සන්න ඉන්න ඕන හින්දා එයා මේ ස්ටේඩියම් එකට යන්නේ නැහැ. හැබැයි අද ඉස්කෝලෙන් එළියට එනකොට සතුරුට ඕනේ මිසටෝ කොහෙද යන්නේ කියලා දැනගන්න. එතකොටම හිරෝමි එයාට කියනවා අනිවාර්යෙන් මිසටෝ යනවා ඇත්තේ හොකි කණ්ඩායම සෙල්ලම් කරනවා බලන්න. මොකද එයා ගොඩක් තනි වෙලා ඉන්න හින්දා යෂුර සර් එයාට ආරාධනා කරා කියලා ස්ටේඩියම් එකට ඇවිල්ලා කණ්ඩායමකට පොඩ්ඩක් සහයෝගය දෙන්න කියලා. ඒ හින්දා අද අනිවාර්යෙන්ම මිසටෝ ස්ටේඩියම් එකට තමයි ඔය ගියේ කියලා යාළුවෝ කියන්නේ. සතුරු හිතා ගන්නවා එයා තනියම ස්ටේඩියම් එකට ගිහිල්ලා මිසටෝ ගැන පොඩ්ඩක් ඇහැගාගෙන ඉඳලා පුළුවන් වුණොත් එයාත් එක්ක කතා කරනවා කියලා. ස්ටේඩියම් එකට ආවහම එයා දකිනවා හොකි කණ්ඩායම තාම ටූර්නමන්ට් එක පටන් අරන් නැහැ කියලා. යෂිර සර් තව ගෑනු ළමයි කීප දෙනෙක් එක්ක කෑම පෙට්ටි වගේ තියාගෙන මේ කණ්ඩායම ගේම් එක ඉවර වෙලා එනකම් බලාගෙන ඉන්නවා. වටපිට බැලුවහම එයා දකිනවා මිසටෝ ස්ටේඩියම් එකේ උඩම පේලියේ කොනක තනියම වාඩි වෙලා ඉන්නවා කියලා.
හැබැයි එයාට මිසතුට කතා කරන්න පුළුවන් වෙන්න කලින් මිසතෝ එකපාරටම එයාගේ පුටුවෙන් නැගිටලා ගෑනු ළමයින්ගේ වැසිකිළියට යනවා. ඉතින් සතුරුට සිද්ධ වෙනවා මිසතුගේ පිටිපස්සෙන් ගිහිල්ලා ගෑනු ළමයින්ගේ වොෂ්රූම් එක ගාව හිටගෙන ඉන්න. හැබැයි කාලය ගත වුණත් මිසතෝ එළියට එන පාටක් පේන්නේ නැහැ. ටිකෙන් ටික වෙලාව ගත වෙනකොට සතුරුට සැක හිතෙනවා. ඉතින් එයාට හිතෙනවා ඇතුළට ගිහිල්ලා හරි බලන්න ඕනේ කියලා. මොකක් හරි කරදරයක් වෙලාද කියලා. හැබැයි එහෙම යන්න හදනකොටම පිරිමියාගේ වොෂ්රූම් එකෙන් යශිරෝ සර් එළියට එනවා. එයා කටේ ලොලිපොප් එකක් දාගෙන තමයි ඉන්නේ. යශිරෝ සර් අහනවා සතුරුගෙන් ඇයි ඔයා ගෑනු ළමයිගේ වොෂ්රූම් එක ඉස්සරහා හිටගෙන ඉන්නේ කියලා. සතුරුට එකපාරටම උත්තර දෙන්න බැරි හින්දා එයා කියනවා මම මිසතොට කතා කරන්න තමයි ආවේ කියලා. හැබැයි බැලුවට මිසතෝ වොෂ්රූම් එක ඇතුලේ නැහැ. ඉතින් යශිරෝ සර් එළියේ දොර ඇරලා පොඩ්ඩක් ස්ටේඩියම් එක වටේට බලනවා. වොෂ්රූම් එකෙන් එළියට ඇවිල්ලා ස්ටේඩියම් එකෙන් එළිය බලද්දිම සතුරුට බැල්කනි එකෙන් පේනවා යුකිගේ තාත්තගේ ට්‍රක් එක ස්ටේඩියම් එකේ ඉඳලා එළියට ගමන් කරගෙන යන හැටි. යුකිගේ තාත්තගේ කඩෙන් තමයි අද කොකි කණ්ඩායමට කෑම පෙට්ටි අරගෙන තිබුණේ. ඉතින් ඒ කෑම පෙට්ටි දීලා යන ගමන් තමයි මේ ට්‍රක් එක තියෙන්නේ. හැබැයි කලින් සීරියල් කිලර්ගේ මරණ තුනටම යුකිගේ තාත්තත් සම්බන්ධයි කියලා පොලිස් වාර්තා තිබුණ හින්දා මේ ට්‍රක් එක මේ වෙලාවේ මෙතනින් පිට වෙලා යනකොට සතුරුට සැක හිතෙනවා මිසතව යුකිගේ තාත්තා මොකක් හරි විදිහකට මිසතව පැහැරගෙන යනවද කියලා. ඉතින් ආ යශිරෝ සර්ගෙන් ඉල්ලනවා සර් කාර් එක අරන් ඇවිල්ලා අපි මේ ට්‍රක් එක පිටිපස්සෙන් පන්නමු කියලා. දැන් යශිරෝ සර් ඒ වගේම සතුරු ට්‍රක් එක පිටිපස්සෙන් පාර දිගේ එලවගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ සතුරු යශිරෝ සර්ට කියනවා එයා සීරියල් කිලර් කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා කියලා. යශිරෝ සර් ඒක ඇහුවම පුදුම වෙනවා. ඒ වගේම සතුරු කියනවා මම කායව ආයව ඒ වගේම හිරෝමිව ආරක්ෂා කරන ගමන් මිසතව සීරියල් කිලර් කෙනෙක්ගෙන් බේර ගන්න ඌමනා නිසායි අද මෙතනට ආවේ කියලා. යශිරෝ සර් කියනවා ඔයා කරන්නේ ගොඩක් හොඳ වැඩක් කියලා. ඔයාගේ හිතේ තියෙන ආශාවල් ඉෂ්ට කරගන්න ඕනම දෙයක් වඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලායි සර් කියන්නේ. ඊට පස්සේ යශිරෝ සර් කතා කරන දේවල් ටිකෙන් ටික අමුතු වෙන්න ගන්නවා. එයා කියනවා මේ ලෝකේ හොඳ දේවල් නරක දේවල් කියලා දෙකක් නැහැ. අපි හැමදේම කරන්නේ අපේ හිතේ තියෙන ආශාව ඉෂ්ට කරගන්න කියලා. සතුරුට ඇයි මේ දේවල් සර් කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් සතුරු වෙන කරන්න දෙයක් නැතිකමට නිකමට සර්ට ලොලිපොප් එකක් හරි දෙනවා කියලා හිතාගෙන සර්ගේ කැබියේ තියෙන රාජ්‍යව අරිනවා. එතකොට එයා දකිනවා රස කැවිලි මොනවත් ඒ ලාච්චුවේ නැහැ කියලා. එතකොටම ඒගොල්ලෝ බින්ගයක් නැත්තම් ටනල් එකක් ඇතුලෙන් යනවා. ටනල් එක ඇතුලේදී සතුරු දකිනවා කෑම විස වෙන බේත් නැත්තම් ලැක්සටිව්ස් වගේක් මේ කැබියේ තියෙනවා. එතකොටම සර් කියනවා ඔයාට අද ලොලිපොප් ඔය ලාච්චුවෙන් හම්බෙන්නේ නැහැ. මොකද මේක මගේ කාර් එක නෙමෙයි කියලා. සතුරු ඒ ටික දැක්කම එයාට හැමදේම තේරුම් යනවා. එයා සතුරුගේ සීට් බෙල්ට් එක හයියෙන් එයාට දානවා. එයා කියනවා මම මේ කාර් එක පොඩි කාලයකට ඉල්ලගත්ත එක මුකුත් විශේෂයක් නැති බැලු බැලමට කිසි කෙනෙක්ට නෝට් වෙන්නේ නැති වාහනයක්. ඒ නිසා මගේ වැඩේට මේක හොඳටම හොඳයි කියලා. යශිරෝගේ මූණ වෙනස් වෙලා එකපාරටම ගොඩක් නපුරු වෙනවා. එයා කියනවා මම මෙච්චර කාලයක් කල්පනා කරා කියලා ඇයි මගේ ප්ලෑන්ස් ඔක්කොම මේ විදිහට වැරදෙන්නේ කියලා. බලාගෙන යනකොට ඔක්කොම පිටිපස්සේ ඉඳලා තියෙන්නේ ඔයා කියලා. මුලින්ම මට සැක හිතුනේ ඔයා ආයාගේ ඉස්කෝලේ වටේට කැරකි ඉන්නකොට. එදා දවසේ ඔයා ආයා ගාවට ඇවිල්ලා තිබුණේ නැත්තම් මම ආයව පැහැරගන්න ප්ලෑන් කරලායි තිබුණේ කියලා. හැබැයි ඔයාගේ අම්මයි ඔයයි එතනට ඇවිල්ලා මටම ඕගොල්ලන්ව ගෙදර බස්සන්න උනා කියලායි යශිරෝ කියන්නේ. ඊට පස්සේ එයා කියනවා අද ඔයා මං ගාවට ආවේ ඔයා මගේ උගුලට අහු වුණ හින්දා කියලා. එයා කියනවා මම තමයි කිව්වේ කියලා මිසතට එන්න කියලා හොකි ගේම් එකට. ඊට පස්සේ මම ගිහිල්ලා හිරෝමිට මිසතෝ ගේම් එකට එනවා කියලා කිව්වා. හිරෝමි එක ඔයාට කියලා ඔයා බැරි වෙලාවත් ස්ටේඩියම් එකට ආවොත් මගේ සැකේ හරියනවා. ඒ කියන්නේ ඔයා මගේ හැම ටාගට් එකක් පිටිපස්සෙම හොඩුවාවල් හොය එතනට එනවා කියන එක. ඉතින් ඇත්තටම මට මගේ ටාගට්ස් තුනම නැති වුණත් ඊට වඩා හොඳ ටාගට් එකක් මට හම්බුණා. ඔයාව නැති කරලා දාන එක තමයි දැන් මගේ ලොකුම ගෝල් එක කියලා. සතුරුට හිතා ගන්න බෑ එයා මේ කියන කිසිම දෙයක්. මේ කාලය පුරාවටම මේ ළමයින්ව මරපු සීරියල් කිලර් වෙන කවුරුත් නෙමෙයි යශිරෝ. එතකොටම එයා පාරෙන් වාහනේ හරවනවා. ට්‍රක් එක මග දාලා එයා සතුරුව වෙන පාරකට අරගෙන යනවා. යශිරෝ කියනවා ඔයා මිසතෝ ගැන බය වෙන්න එපා. අර ට්‍රක් එකේ ඉන්නේ යුකිගේ තාත්තා විතරයි. මිසතෝ හරියට ගෙදර ගියා. ඔයා මගේ උගලට අහු වුණ හින්දා තමයි ඔයා මෙතන අද නතර වුණේ කියලා. ඊට පස්සේ යශිරෝ හයියෙන් පාරේ සතුරුව එක්කන් යනවා. අන්තිමට ඒගොල්ලෝ එන්නේ පාළු විලක් ගාවට. ඒ විල ගාවට ආවම
සතුරු එයාගේ සීට් බෙල්ට් එක ගලවන්න හදනවා. ඒ වගේම වාහනයෙන් පැන ගන්න try කරනවා. ඒත් කොච්චර උත්සාහ කරත් එයාට හැකියාවක් නැහැ මෙතනින් පැන ගන්න. මොකද යශිරෝ වාහනේ ලොක් කරනවා. ඊට පස්සේ එයා කියනවා මං ඔයාගෙන් මේ පලි ගන්නව නෙමෙයි. මට ඔයා මැරෙන එක අත්‍යවශ්‍යයි. මොකද ඔයා මගේ වටේට ඉන්නකම් මට තවත් ළමයෙක්ගේ ජීවිතය නැති කරන්න බෑ කියලා. මට මගේ ආශාවල් ඉෂ්ට කරගන්න නම් ඔයා මැරෙන්න ඕනේ කියලයි යශිරෝ කියන්නේ. ඊට පස්සේ එයා මොකක් හරි පුරවපු බර බෝලයක් අරගෙන මේ කාර් එකේ ඉස්සරහින් තියෙනවා. එතකොට මේ කාර් එක හෙමින් විලට තල්ලු වෙන්න ගන්නවා. සතුරු පුළුවන් තරම් දඟලනවා මේකෙන් බේරෙන්න. එයාට මුකුත් කරගන්න පුළුවන් වෙන්න කලින් වාහනයේ ස්ක්‍රීන් එක කැඩිලා නිලේ වතුර ඇතුළට ගලන්න ගන්නවා. එයාව වතුරට යට වෙලා යනකොට එයා යශිරෝට කෑ ගහලා කියනවා මම ඔයාගේ අනාගතය දන්නවා කියලා. ඒත් මේ වෙලාවේ අපිට පේන්නේ නැහැ යශිරෝ පිටිපස්ස හැරිලා එයා වෙතට එන බව. සතුරු හැම දෙයකම පිටිපස්සේ තියෙන තිත්ත ඇත්ත දැනගන්නකොටම එයාගේ ජීවිතේ එයාගෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් සතුරට පුළුවන් වෙයිද මේ අනතුරෙන් ගැලවිලා යශිරෝව අල්ලගන්න? අපි ඒ ගැන බලමු ඉරෙස්ට් කතාවේ ඊළඟ එපිසෝඩ් එකෙන්.